මා ප්‍රිය දේවදරුවනි, මේ දසවන මාසයේ අලුත් වීඩියෝවක් සමග නැවත වරක් ඔයාලව මුණ ගැහිම දෙවියන් වහන්සේගේ මහා කරුණාව. ස්වාමින් වහන්සේ යහපත්. ආමෙන්. එතුමාණන්ගේ කරුණාව සදාකල්ම පවතිනවා. මේ අලුත් මාසයේ අලුත් ආරම්භයක් දෙවියන් වහන්සේ අපිට ලබා දෙනවා. ශුද්ධ වූ මතෙව් පොතේ 7 වන පරිච්ඡේදයේ 13 සහ 14 වන පදයන් මෙසේ පවසනවා. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල් වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය කියලා. හලෙලූයා. ඔව්, මා ප්‍රියාදර දේව දරුවනි, අපි හැමෝම කැමති තමන්ට ඕනි දේවල් ඉක්මනින් ඉතාමත් සීග්‍රයෙන් ලබා ගන්න. හැම දෙයක්ම පහසුවෙන් ලබා ගන්න සහ ළඟා කරගන්න හැමෝම කැමති. සමහර වෙලාවට අපි ගමන් කරන්නේ හරි මාර්ගයේද වැරදි මාර්ගයේද කියලාවත් දන්නේ නැතිව ඇහැට පෙනෙන සරල වෙච්ච නපුරු මාර්ග තෝරගන්නවා. ඉතින් මෙවැනි සරල මාර්ගවල අන්තිමය විනාශය බව ඔයා දන්නේ නැද්ද? මේ 10 වන මාසයේ දෙවියන් වහන්සේ පවසනවා පටු මාර්ගය තෝරගන්න කියලා. ඉතින් පටු මාර්ගය නම් අවංක මාර්ගය තෝරගන්න. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න. නිවැරදි මාර්ගයේ හැසිරෙන්න. නපුරු වූ, විශාල වූ, සරල වූ මාර්ගයන් අතහැරලා දාලා ජීවනයේ දොරටුව වෙත ගමන් කරන්න දේව දරුවනි. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා.